අපි ගොතන් යන බෑග් එකේ මම ඔයාලට පළවෙනි කොටස දැම්මා. ඔයාලට මම කිව්වා මේ බෑග් එක සම්පූර්ණ කරන්න අඟලක් විතර තියලා නවත්තන්න කියලා. මොන මම ඔයාලට කියලා දෙන්නකො තෝ බෑග් මේ තියෙන්නේ. මේක මට අවශ්‍ය උසට මට වඩා අඟලක් තියලා දැන් නවත්තලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. මේ අඩිය කොටස තියෙන්නේ බෑග් එක. මේ විදිහට. දැන් අපි බෑග් එකේ හැන්ඩල් එක දාගන්න අවශ්‍ය මෙන්න මේ සිදුරු ටික තියලා බෑග් එකේ අවසන් කොටස ගොතා ගන්න ඕනේ. එතනදී හැන්ඩල් එක ඇඩ්ජස්ටබල් විදියට එන්න නිසා තමයි මම මේ විදියට බෑග් එක නවලා තියෙන්නේ. එතකොට බෑග් එක අපි මෙහෙම ඕපන් කරනකොට ටිකක් ලොකුවට බෑග් එක තියෙනවා. ඒ වගේම දැන් අපි බරක් දාලා මේක මෙහෙම හැන්ඩල් එක අදිනකොට හැන්ඩල් එක කොට වෙලා බෑග් එකේ කටත් මේ විදියට පොඩි වෙනවා. ඉතින් ඒක බෑග් එකේ මේ ඩිසයින් එකට ලස්සන නිසා මම මේ විදියට දාලා තිනවා. මේ හැන්ඩල් එක වෙනම කොටා ගන්නත් මම කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි අර සිදුරු ටික මාක් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද මේ පේලි ගොතාගෙන යනකොට ඒ හිඩස් ටික හදා ගන්න ඕනේ. දැන් මේ ඊළඟ පේලිදී. ඒකට මම මෙතන කෝනස් වලින් මෙන්න මේ විදිහට නමාගෙන තමයි මේ සිදුරු හතර තියාගන්න ඕනේ. එතකොට මෙතනට එක සිදුරක්, මෙතනට එකක්, මෙතනට එකක්, මෙතනට එකක්. ওই විදිහට තමයි. ඒතර ඒ සිදුරු හතරෙන් තමයි අපේ කෝට් එක මේ පැත්තෙන් යන්නේ. මේ පැත්තට ඒ විදිහම. ඉස්සෙල්ලාම ඔයාලා ස්ටිචස් මේ රවුන්ඩ් එකේ ස්ටිචස් කීයක් තියෙනවද කියලා කවුන්ට් කරගන්න. එතකොට මට ආවා ස්ටිචස් 96ක්. ඒ වගේම දැන් මෙතනදී මම ස්ටිචස් බෙදාගන්නේ මෙහෙමයි. අපිට දැන් සිදුරු හතරක් ඕන වෙනවනේ. මම මෙතනදී පළවෙනිම අතාරින සිදුරට පස්සේ ස්ටිචස් පහක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ සිදුර, ඊළඟට ආයෙත් ස්ටිචස් තුනක්, ආයෙත් තුන්වෙනි සිදුර, ඊළඟට ආයෙත් ස්ටිචස් පහක් අතහැරලා තමයි හතරවෙනි සිදුර දාන්නේ. ඔන්න ඔය විදිහට ගත්තහම අපිට මේ පැත්තෙන් සිදුරු හතරත් එක්ක 5යි 5යි 3යි ඒ ස්ටිචස් 13ත් එක්ක ඔක්කොම ස්ටිචස් 17ක් යනවා. එතකොට මේ පැත්තට ඒ විදිහට යනවා. එතකොට ඒ ස්ටිචස් 17 දෙක ගොඩවල් දෙක අයින් කරාම ස්ටිචස් 34ක් අපේ ස්ටිචස් 96න් අයින් වෙනවා. එතකොට ඉතුරු 62යි ඒ ස්ටිචස් 62 මේ පැත්තට 31 ගානේ බෙදෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මේක මාක් කරගන්න ඕනේ. මෙන්න මම මේක දෙපැත්ත මාක් කරගත්තා. අපිට මේ ටික මාක් කරන්න ස්ටිච් මාකර් 8ක් ඕනේ. මේ මගේ පළවෙනි ස්ටිච් එකේ තියෙන ස්ටිච් මාකර් එක මම ගැලෙව්වේ නැහැ. එතකොට මම මෙතන සිදුරු හතරකට ඉඩ තියලා මෙතන ස්ටිචස් පහ පහ අතහැරලා තියෙනවා. කෝනර් එකේ ස්ටිචස් තුනක් අතහැරලා තියෙනවා. මේ පැත්තත් මේ විදිහටමයි. ඒ කියන්නේ එතකොට අපේ බෑග් එක නැමෙන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම. මේක කෝඩ් එක දාති මම කියලා දෙන්නම්. ඔන්න ඔය විදිහට මාක් කරගත්තට පස්සේ අපි මාක් කරපු ස්ටිච් අපි ස්ටිච් මාකර්ස් දාපු හිඩස් 8 අතහැරලා ඉතුරු හැම ස්ටිච් එකකටම සිංගල් ක්‍රොෂේ ස්ටිච් එකක් දාගෙන යන තමයි තියෙන්නේ මේ පේලියේදී. අපි හිඩස අතාරින තැනදී චේන් දෙකක් දාගන්න ඕනේ. චේන් දෙකක් දාන්න හේතුව අපි චේන් එකක් දැම්මොත් එතන අපේ කෝට් එක දාන්න සිදුර කුඩා වැඩි නිසා තමයි අපි චේන් දෙකක් දාන්නේ. මම පේලිය පටන් ගන්න යන්නේ. එතනදී මමගේ පළවෙනි ස්ටිච් එක මාක් කරලා තිබ්බ ස්ටිච් මාකර් එක විතර අයින් කරා. මම පළවෙනි ස්ටිච් එක ගොතා ගන්නවා. දැන් මට මෙතනදී මම හුවෙනවා මගේ අර පළවෙනි ස්ටිච් මාකර් එක. ස්ටිච් මාකර් 8 පළවෙනි එක. ඒ කියන්නේ එතන අපි හිඩසක් තියන්න ඕනේ කියන එක. දැන් හිඩසක් තියන්න ඕනේ තැනක් හවු වුණාම එතනදී ස්ටිච් මාකර් එක ගලවලා චේන් දෙකක් දාගන්න. චේන් දෙකක් දාගෙන ඒ ස්ටිච් මාකර් එක දාපු තැනට ස්ටිච් එකක් දාන්න නැතුව ඊළඟ එකට ස්ටිච් එකක් දාගන්න. ඔන්න අපි අපේ පළවෙනි හිඩස හැදුවා. ඔන්න ඉතුරු ස්ටිචස් ටිකට මම ස්ටිචස් දාගෙන යනවා. ඔයාලට මතකනේ ඉතින් අපි පහක් අයින් කරා. ඒකට 1 2 3 4 5. දැන් අපි ආපහු හිඩසක් හදන්නේ. ඒකේ ස්ටිච් මාකර් එක අයින් කරා. චේන් දෙකක් දැම්මා. ඒ ස්ටිච් එක මග ඇරලා ඊළඟ තැනට සිංගල් ක්‍රොෂේ ස්ටිච් එකක් දාගන්න. මෙතනදී අපිට අහුවෙන්නේ ස්ටිචස් 3යි. අපි දැන් එකක් දාගත්තා. ඊළඟ එක දාගන්නවා. දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක. මොකද දැන් ආපහු අපේ තුන්වෙනි හිඩස හදන්න යන්නේ. ස්ටිච් මාකර් එක අයින් කරා. චේන් දෙකක් දැම්මා. මේ ස්ටිච් එක මග ඇරලා ඊළඟ ස්ටිචස් පහ දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. මම ඊළඟ හිඩසට ආවා. දැන් ඔන්න අපේ එක පැත්තක අවසාන සිදුර හදන්නේ හතරවෙනි සිදුර. දැන්ට ආයේ චේන් දෙකයි ස්ටිච් එක මග ඇරලා මේ විදිහට ආපහු ඊළඟ පැත්තේ සිදුර අහු වෙනකන් සිංගල් ක්‍රොෂේ ස්ටිචස් දාගෙන යන තමයි තියෙන්නේ.
මේ තියෙන්නේ. දැන් අපේ සිදුරු හතර 1 2 3 4 මේ විදිහටම සිදුරු හතරක් මේ පැත්තට හදාගන්න ඕනේ. ඒකට මේ ටික සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ගිහිල්ලා ආපහු මේ මාක් කරපු තැන් හතර චේන් ස්ටිචස් දෙක ගානේ දාලා සිදුරු හතර හදාගෙන මේ පේලිය අවසන් කරන්න. ඉතින් මම දෙපැත්තම හිඩස් හතර තියලා මේ වටේ අවසන් කරගත්තා. දැන් අපි තව පේලි දෙකක් සාමාන්‍ය විදිහට කියන්නේ හිඩස් මුකුත් නැතුව ගොතලා මේ බෑග් එක අවසන් කරගන්න ඕනේ. මෙතනදී දැන් අපි මෙතන හිඩස් හදාගන්න චේන් දෙකක් දැම්මට අපි දැන් මේක ෆිල් කරනකොට ආයේ සිංගල් ක්‍රොෂේ ස්ටිචස් එකක් තමයි එතනට දාන්න ඕනේ. මේ විදිහට මම පළවෙනි ස්ටිච් එක දාගන්නවා. කරගන්න. දැන් මෙතන මගේ තියෙනවානේ චේන් දෙකේ හිටස්. මෙතනට මම සිංගල් ක්‍රොෂේ ස්ටිචස් එකක් තමයි දාගන්නේ. මොකද නැත්නම් අපි එතන දෙකක් දැම්මොත් අපේ ස්ටිච් කවුන්ට් එක වැඩි වෙලා බෑග් එකේ කට ලොකු වෙනවා. ඒක මතක ඇතුව ස්ටිචස් එකක් දාලා තමයි ක්ලෝස් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ මෙතන බෑග් එකට අපි සිදුරු 8ක් තිබ්බනේ. ඒ සිදුරු 8ට ස්ටිචස් 8ක් තමයි එන්නේ. මොකද අපි ස්ටිචස් 8ක් අඩු කරලා තමයි සිදුරු 8 හැදුවේ. හැබැයි අපි චේන් දෙකක ස්පේස් එකක් තියාගත්තා. ඒක අපි එහෙම ලොකු ස්පේස් එකක් තියාගත්තේ කෝඩ් එක චුට්ටක් මහතර කරලා දාන්න අවශ්‍ය නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බෑග් එකේ හැන්ඩල් එක නැතුව ඉතුරු කොටස අවසන් වෙන්නේ. අපි හැන්ඩල් එක ගොතන්න ගන්න ඕනේ මේ බෑග් මේ පේල් දෙකක් ගොතලා ඉවර වෙලා යාන් එක කට් කරාට පස්සේ මොකද අපි මේ යාන් එකෙන්මනේ මේ කෝඩ් එකෙන්මනේ හැන්ඩල් එක ගොතන්නේ. ඒ නිසා අපිට ඉතුරු වෙන ටික එකට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට පේලි දෙකක් ගොතලා යාන් එක කට් කරගන්න. ඔන්න මම මේ පේලි දෙක ගොතාගෙන අවසන් කරා. දැන් මම අඟල් 6-7ක් ඉඳ තියලා මේ කෝඩ් එක කට් කරගෙන මෙතන පේලි අවසන් කරනවා. අවසන් කරලා මේ කෝඩ් එකේ ඉතුරු ටික මෙන්න මේ පේලිය අතරින් යවලා හංගන්න. මොකද අපි පොඩ්ඩක් ඉඳ තියලා කෝඩ් එක කපන්නේ. එතකොට බෑග් එක ලේසියෙන් ආපහු ගැලවෙන්නේ නැහැ. මේ විදිහට ප්ලාස්ටික් ඉදි කටුවකට දාගෙන මෙහෙම හිඩස් අතරින් යවන්න. මේ විදිහට මේක ඉවර වෙනකම් හංගන්න. මම යාන් එක මේ විදිහට මේ ලයින් එක අතරින් හංගලා පුච්චලා දැම්මා. මම පහලටම ටිකක් මේ ගෙනහිලා කෝඩ් එක ආපහු පොඩ කුඩ අතරත් ගෙනාවා. එතකොට තවත් හොඳයි. ඔයාලට පේනවා ඇති මෙන්න මේක තමයි අපේ ෆිනිෂින් ලයින් එක. මේ විදිහට. අපි බෑග් එකේ 75ක විතර කොටස ඉවර කරලා තියෙන්නේ. මේ විදිහට තමයි බෑග් එක එන්නේ. මේක දැන් අපි බෝ එකක් දාලානේ මේක ෆිනිෂ් කරන්න හදන්නේ. ඔයාලට කැමති නම් ගොතපු ඇප්ලික්ස් වලිනුත් මේක ලස්සන කරන්න පුළුවන්. ඒ කියන්නේ මල් වගේ දේවල් ගොතලා තව කොළ ගොතලා මේ විදිහට අර ක්‍රොස් ස්ටිච් ආකාරයට ලයින්ස් යවලා ඔයාලට පුළුවන් මේ ගොතපු කොළ මල් ලස්සනට තියෙන මහ ගන්න. මම හිතන්නේ ඒක අතර චිත්‍රයක් ආකාරයට මේකේ ෆිල් කරොත් ගොඩාක් ලස්සන වෙයි. ඒකත් අලුත් වැඩක් වෙයි. ඉතින් දැන් ඊළඟට අපිට තියෙන්නේ හැන්ඩල් එක දාගන්න. ඉස්සෙල්ලාම හැන්ඩල් එක ගොතන්න කලින් අපි දැන් හැන්ඩල් එකේ අවශ්‍ය සයිස් එක තීරණය කරගන්න ඕනේ දිග ප්‍රමාණය. ඒකට මම යොදා ගන්න විදිය තමයි මේක ගොතලම සයිස් එක බලන්න නැතුව මේ කෝඩ් එක අපි වෙනම ගොතාගෙන තමයි මේ බෑග් එකට දාන්නේ. ඒකට මම කරන්නේ මේ විදිය කෝඩ් කෑල්ලක් අරගෙන මේ සිදුරු අතරින් යවලා මට අවශ්‍ය සයිස් එක බලලා මම ඒක ගෙට ගහ ගන්නවා. එතකොට අපිට පුළුවන් මේ අපිට දැන් අපි ගොතා ගන්න ඕන කෝඩ් එකේ දිග ප්‍රමාණය මැනගන්න. මේක මේ කෝඩ් කෑල්ලකින් හරි නැත්නම් ඔය ඇදෙන්නේ නැති ඕනම දෙයක් ගන්න පුළුවන්. රිබන් එකක් උනත් ගන්න පුළුවන්. මේ විදිහට කෝඩ් එක දාගෙන බෑග් එකේ එල්ලගෙන බලන්න ඔයාලට අවශ්‍ය දීක ප්‍රමාණය කොච්චරක් වේද කියලා. ඒක බලද්දි බෑග් එකට මොන හරි weight එකක් දාන්න පොත් ටිකක් එහෙම දාලා බලන්න. එතකොට මේ හරියට වෙනවා. මොකද අපි ගොතන්න යන කෝඩ් එක චුට්ටක් ඇදෙන නිසා අපි ඒක සම්පූර්ණයෙන් ඇදුනහම එන දිග තමයි ගන්න ඕනේ. හැන්ඩල් එක එල්ල ගන්න නැත්නම් බෑග් එක ගොඩක් පහත් වෙනවා. මෙන්න මේ විදිහට කෝඩ් එක සම්පූර්ණයෙන් දාගෙන මෙතනින් ඇඩ්ජස්ට් කරගෙන මේක එල්ලගෙන බලන්න තමන්ට එල්ල ගන්න ඇති ප්‍රමාණයට
මේ විදිහට බලා ගන්න. මෙතන පොඩක් මේ ගොඩක් අද වෙන තියෙන ගැටයක් දාලා මොකද අපිට මදි පාඩු උන්තා ඇඩ්ජස්ට් කරගන්න බෑ. මෙන්න මේ විදිහට ගහලා පොඩක් එල්ලගෙන බලන්න අපිට මේ හැන්ඩල් එක ඇතද කියලා. හැන්ඩල් එක විතර බලලා විදිහ එකක් තියෙනවා. දැන් අපි මෙතන දිග ප්‍රමාණය බලාගෙන ඒ දිග ප්‍රමාණයට චේන් දාලා සිංගල් ක්‍රොෂේ ස්ටිචස් පේලියකින් හෝ දෙකකින් සම්පූර්ණයෙන් ගොතලා ඒ කෝඩ් එක මේකට දාගන්න පුළුවන්. එහෙම නැතුව මම කරන්න යන්නේ පොඩි වෙනස් විදිහකට චේන් එක දාලා කරන්න නැතුව චේන් එකක් ගොතා ගන්න ගමන්ම තමයි මම ෆිල් කරන්න හදන්නේ. ඔන්න අපි දැන් කෝඩ් එක ගොතා ගන්න හදන්නේ. මේ කෝඩ් එක ගොතා ගන්න කොටවල් දෙකක් මට අවශ්‍ය වෙන නිසා මම රීල් එකකින් කෝඩ් මීටර් 10ක විතර ප්‍රමාණයක් චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ. ටිකක් වැඩිපුර කට් කරගන්න. මොකද මදි වුණොත් ජොයින් කරනට වඩා අපිට ඒක පහසුයි. කළා දැන් රීල් එකේනොත් අපි අනිත් පොට ගන්නවා. මෙන්න මේ විදිහට පොටවල් දෙකක් අවශ්‍යයි. ඒ කියන්නේ මම ඩම් වෙලත් ගොතන ගමම තමයි සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක ගොතා ගන්න හදන්නේ. මේ විදිහට මම කලින් ගොතපු කටට වඩා ටිකක් වැඩි කටුවක් පාවිච්චි කරන්න හදන්නේ සයිස් එකේ. මොකද අපි ගෙතුවේ 3.5න් ඒක ඊළඟට ටිකක් 4.5 හෝ ටිකක් ලොකු කටුවක් පාවිච්චි කරන්න. අපි ගමුකෝ 4.5. මෙතනදී මේ පොටවල් දෙකම අල්ලලා ලූප් එකක් දාගන්න ඉස්සලම මේ විදියට. මෙතනදී අපි එක පොටකින් ලූප් එක හදනවා අනිත් පොටින් ක්ලෝස් කරනවා. ඒ විදියට තමයි යන්නේ. මෙන්න මේ විදියට. මම එක පොටකින් මෙන්න මේ විදියට ගොතන කටුවට ලූප් එකක් දානවා. ඊළඟට මෙන්න මේ විදියට එක ක්ලෝස් කරනවා. ආයෙත් මේ විදියට ලූප් එකක් දානවා. අනිත් පොටෙන් ඒක ක්ලෝස් කරනවා. ඔන්න ඔය විදියට තමයි අපේ කෝඩ් එක අපිට අවශ්‍ය දිග ප්‍රමාණයෙන් එකක් ගොතා ගන්න. මේ විදියට. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒක නිකන් වලට පේනව නේද? අපි සිංගල් ක්‍රොෂේ පේලිය චේන් එකක් ගොතලා උඩින් සිංගල් ක්‍රොෂේ පේලියක් ගෙතුවා වගේ ෆිල් වෙලා එනවා. මේ විදිහට. ඒක හරිය ලේසි. මේක පොටකින් මෙන්න මේ විදිහට ලූප් එකක් හදාගත්තා. අනිත් පොටේ වැහුවා මේ විදිහට. හැම වෙලෙම අර ලූප් එක සමානව තියාගන්න ගොඩක් ලූස් වෙන්නේ නැතුව තද වෙන්නේ නැතුව. එතකොට මේක ඒකාකාරී වෙනවා. මේ විදිහට. මේ විදිහට මම අර මුලින් කිව්වේ අපිට අවශ්‍ය හැන්ඩල් එකේ දිග ප්‍රමාණය බලා ගන්න කියලා කෝඩ් එකකින් එන්නේ කෝඩ් කෑල්ලට අවශ්‍ය දිග ප්‍රමාණය එනකම් මේ කෝඩ් එක ගොතා ගන්න. මේ විදිහට. අර කෝඩ් එකත් එක්ක මේකේ දිග බලනකොට මෙන්න මේ විදිහට ඇදලා බලන්න. ඇදලා තමයි දිග බලන්න ඕනේ. ওই විදිහට ගොතා ගන්නකෝ. මම මගේ කෝඩ් එක මට අවශ්‍ය දිග ප්‍රමාණයටම මම ගොතා ගත්තා. මම අර එක්ස්ට්‍රා ගත්ත කෝඩ් ප්‍රමාණය මට ඒකට ඇති වුණා. මෙතනදී දැන් අපේ රීල් එකේ තාම තියෙන කෝඩ් එක අපිට කට් කරන්න නැතුව තියාගන්න අවශ්‍ය වෙනවා. මොකද ඔයාලට දැන් ගෙතුවන් පස්සේ තේරෙනවද මේ කෝඩ් එක පොඩ්ඩක් ඇදෙනවා. අනිත් එක දැන් මේක අපේ හැන්ඩල් එකට මහත ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම මේක තව චුට්ටක් thickness එක වැඩි කරනවා. ඒ වගේම මේකේ ඇදෙන සුළු ස්වභාවයත් අඩු කරන්න හදන්නේ. ඒකට තියෙන්නේ මේ විදිහට තමයි අපේ හැන්ඩල් එකේ ඉන්නේ. දෙපැත්තට නැමුවම අනිවාර්යෙන් මේ කෝඩ් එක මේ වෙලාවේදී තමයි අපි තීරණය කරගන්න ඕනේ මේ ප්‍රමාණය දිග ඇතිද නැත්නම් තව දිග අඩු කරන්න ඕනද ඒ ඔක්කොම තීරණය කරගෙන තමයි අපි මේක ජොයින් කරන්න ඕනේ. මොකද නැත්නම් ආයේ මේකේ දිග ප්‍රමාණය අඩු වැඩි කරන්න බෑ. මෙතනදී මම දැන් අපේ ඉවර වෙච්ච කෝඩ් කෑල්ල ඒක විතර මෙන්න මේ විදිහට ලයින් එක
ක්ලෝස් කරලා දානවා. ඒක අපිට පස්සේ කෝට් එක කොතන ඉවරනාම හංගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතනදී අපි අලුතෙන් ලූප් එකක් හදා ගන්න ඕනේ. මෙන්න මෙතනට කටුව දාලා අපි දැන් වැඩ කරන්න යන කෝඩ් එකෙන් ලූප් එකක් හදාගන්න. හරි. ඊළඟට මේ කෝඩ් එක හැබැයි ඇම්බරෙන්නේ නැතුව හරි පැත්තට අපි දැන් ඊළඟ පේලිය ගොතාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදියට එක පැත්තකට ඔයාලට පේනවා ඇති දැන් කොයි පැත්ත කැරකුවත් නිකන් මේ චේන් පේලියක් වගේ තමයි තියෙන්නේ. දැන් එතකොට මම මේකේ මේ යට පැත්ත නෙමෙයි උඩ පැත්තට දානවා. මෙන්න මේ විදියට උඩ ලූප්ස් දෙකම අල්ලලා ස්ලිප් ස්ටිච් එකක්. එහෙම නැත්නම් ඔයාලට සිංගල් ක්‍රොෂේ එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඇත්තටම ස්ලිප් ස්ටිච් එක පාවිච්චි කරන්නේ. එකක් එතකොට හොඳට කෝට් එක ඇදෙන්නේ නැතුව තියෙනවා. මෙන්න මේ විදියට. ආයි ඊළඟ ලූප්ස් දෙක අල්ලලා මේ විදියට. ඒකෙන් අපිට තව පේලියක් ඇඩ් වෙනවත් එක්කම අපේ මේ කෝඩ් එකේ ඇදෙන සුළු ස්වභාවය තවත් අඩු වෙනවා. එතකොට කෝඩ් එකේ ඝනකමත් වැඩි වෙනවා. මේ විදියට. මේ පේලිය ගොතලා මේකත් ඔයාලට කෝඩ් එක thickness මදි වගේ දැනෙනවා නම් අනිත් පැත්තෙනුත් ස්ලිප් ස්ටිච් එක යවන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මේ පෙළ සිංගල් ක්‍රොෂේ ස්ටිච් එකකින් පළල ගන්නත් පුළුවන්. මේ විදියට. මෙන්න මේ විදියට නේ. එතකොට ඇදෙන්නේ නැහැ. දැන් මේ කලින් ඇදුණු ප්‍රමාණය ඇදෙන්නේ නැහැ. එනිසයි කිව්වේ අර දැන් අපිට බෑග් එකට කරට එල්ල ගන්න අවශ්‍ය ප්‍රමාණයම කෝඩ් එක හදා ගන්න. මොකද පස්සේ ඒක වෙනස් කරන්න බෑ. දැන් මේක ආයෙ එහා පැත්තේ කෙරවලට වෙනකම්ම ෆිල් කරගන්න. මේ විදියට. මේක අමාරුයි කියලා හිතන අය ඉන්නවනම් අර මං කලින් කිව්වා වගේ අපිට අවශ්‍ය දිග ප්‍රමාණයට චේන් එක දාගත්තා. ඒ චේන් එක සිංගල් ක්‍රොෂේ ස්ටිච් එකෙන් ෆිල් කරගන්න. කිසි ගැටලුවක් නැහැ. මේ විදියට කෝඩ් එක ෆිල් කරගන්න. ඔන්න මම කෝඩ් එකේ අර ස්ලිප් ස්ටිච් වලින් යන පේලියත් ගොතලා ඉවර කරා. ඇත්තට මම මේක ජොයින් කරන්න නැතුව කරේ මේ කෝඩ් එක අර මං කිව්වේ මේක අපි හරි පැත්තට පුරවගෙන යන්න ඕනේ. ඇඹරුනොත් එහෙම අපිට මේ ජොයින් කරන්න බෑ හරියට. ඒ හේතුව නිසා බලන්න දැන් මෙන්න මේ විදියට තමයි මේ කෝඩ් එක ඉදලා දෙන්නේ. මේ thickness එක මට ඇති. ඒක මදි කියලා හිතන කට්ටියට පුළුවන් අනිත් පැත්තට ස්ලිප් ස්ටිචස් පේලියක් ගොතා ගන්න. මම මේක බෑග් එකට දාලා තමයි ක්ලෝස් කරගන්නේ. ඒ හේතුව නිසා තමයි මම මෙතන පොඩ්ඩක් වැඩිපුර අඟල් 10ක් විතර තියලා මේ කෝඩ් එක කට් කරේ. දැන් මෙතන මම ස්ලිප් ස්ටිච් එක දාලා මෙන්න මේ විදියට චේන් එකක් දාලා මේ විදියට මේක ක්ලෝස් කරනවා. මේ ටික තියන්න අපි මොකද මේ කෝඩ් එක ජොයින් කරන්න මහන්න පාවිච්චි කරනවා. මම දැන් මේ පැත්තෙන් කෝඩ් එක ඇතුල් කරනවා. දැන් මෙතන සිදුරු 4න් පළවෙනි සිදුරට බෑග් එක එළිය පැත්තේ ඉඳගෙන මම මේ විදියට දාන්නේ. ඊට පස්සේ ආයෙ මේ විදියට ගන්න ඇතුළට. ආයෙ ඇතුළේ ඉඳන් එළිය පැත්තට තුන්වෙනි සිදුරෙන් ආපහු ඇතුළට දාලා හතරවෙනි සිදුරෙන් එළියට ගන්න. මේ විදියට ඊළඟට මේ පැත්තට පළවෙනි සිදුරෙන් කෝඩ් එක ඇතුල් කරලා දෙවෙනි සිදුරෙන් එළියට අරගෙන
තුන්වෙනි සිදුරෙන් ආයෙ ඇතුළට දාන්න. හතරවෙනි සිදුරෙන් ආයෙ එළිය පැත්තට. අන්න ඒ විදිහට මේක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක අපි අන්තිමට කරගමු. මොකද අපි මේක ඉස්සලාම ජොයින් කරලා ඉන්න ඕනේ. ජොයින් කරලා මේ කොටස් දෙක මහලා ජොයින් කරලා ඉවරුනට පුළුවන් අපිට මේ ජොයිනින් පාර්ට් එක මේ හරියට ගන්න. මේ හරියට මේ වැහෙන තැනකට මේ කෝඩ් එක ඇතුල් පැත්තට ඇවිල්ලා වැහෙන තැනකට ගන්න පුළුවන්. මේ විදිහට කෝඩ් එක ඉස්සලාම හොඳට හදාගන්න හරි පැත්තට. හදාගෙන ප්ලාස්ටික් ඉදි කටුවකට කෝඩ් එක දාගන්න. ආයෙ පාරක් හොඳට චෙක් කරගන්න කෝඩ් එක බැරිලාද කියලා හරි පැත්තට අරගෙන මේ විදිහට අරගෙන මෙතනට දාලා ජොයින් කරගන්න. ආයෙ මේ පැත්තේ මේ ලූප්ස් දෙක උඩින්ම තියෙන ලූප්ස් දෙක අතරින් දාන්න. ආයෙ මේ පැත්තේ ලූප්ස් දෙක අතරින් දාන්න. ඔය විදිහට හෙඩර්ස් අතරින් දාලා කෝඩ් එක ජොයින් කරගන්න. තව අර ඉතුරු වෙලා තියෙන කෝඩ් ටිකත් මේ විදිහට තැන් වලින් හෙඩර්ස් වලින් හංගලා පුච්ච ගන්න ඕනේ. මොකද පුච්ච ගත්තාම තමයි ආයෙ මේක හොඳට ගැලවෙන්නේ නැති වෙන්න තියෙන්නේ. මේ විදිහට පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්න කපලා ගින්දර වලින් පුච්චගෙන මේ විදිහට අලව ගන්න. ඒ විදිහටම මේ ඉතුරු කොටස් ටිකක් කරගන්න. මේ විදිහට. මේ විදිහට තැන් වලින් හංගලා කට් කරගන්න. ඒ විදිහටම මේ කෑල් දෙකත් ඒ විදිහටම අවසන් කරගන්න. මේ විදිහට අවසාන කොටස් ටික පුච්චලා හංගලා දාන්න. දැන් මේ ජොයිනින් ලයින් එක මෙන්න මේ පැත්තෙන් ඇදලා බෑග් එක ඇතුළ හරියට හිටින විදිහට තියාගන්න. මෙතන මේ විදිහට. මේ පැත්තෙන් ආපහු දෙපැත්ත සමාන වෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඒ කොටස ඇතුළට හිටින්න තියලා මේ විදිහට. පුළුවන්කට මේ විදිහට තමයි එන්නේ. මේ කෝඩ් එක දැන් අපි අර ස්ලිප් ස්ටිචස් දාලා පේලියක් යවපු නිසා දැන් මේක තව දුරටත් ඇදෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි මම කිව්වේ පළවෙනි පේල ගොතා ගන්නකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගොතා ගන්න. මොකද නැත්තම් ගොඩක් බෑග් එක පහළට ඇදෙන්න බලනවා මේ විදිහට. ඉතින් ඔන්න ඔහොමයි හැන්ඩල් එක සම්බන්ධ කරගන්නේ. අපි දැන් ඊළඟ වීඩියෝ එකේදී මම මේකේ බෝල් එක මහලා ගොතල වෙලා මෙතනට මහගන්න විදිය කියලා දෙන්නම්. ඉතින් එතකන් ඔයාලා මේ ටික සම්පූර්ණ කරන්න. පින් එන්නම් සුබ දවසක්.